අදත් මං ඔයාලව බලන්න ආවේ ලස්සන වීඩියෝ එකක් අරගෙන. මෙහි උදේට කුකුල විතරක් නෙවෙයි කොහත් කෑ ගහනවා. සංසුන් උදෑසනක කුරුළු හඬ කියන්නේ හරිම සුන්දර හැඟීමක්. මම වැඩට යන්න දැන් තමයි නැගිට්ටේ. ඔයාලට පේනවනේ මම ඉතින් තාම නිදිමතේ තමයි ඉන්නේ. ඇස් දෙක අරගන්නත් අමාරුයි. මං හිතනවා මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. අද වීඩියෝ එක මං කරන්න හිතන් හිතපු විදිහට නෙවෙයි කරන්න උනේ. අද අපිට වැඩට යන්න වෙන්නේ පයින් යාළුවනේ. කරදරයක් වුණාම එක පිට එක කරදර එනවා කියන්නේ මෙන්න මේ වගේ වෙලාවල තමයි. අපි දෙන්නගේ බයික් එකත් ඊයේ රෑ කැඩුනා. ඉතින් වැඩබලේ ට්‍රාන්ස්පෝර්ට් එකත් කැඩිලා තමයි තියෙන්නේ. ඒ නිසා අද වෙනදාට වඩා කලින් නැගිටින්න උනා උයන්නත් ඕන නිසා. වෙනදාට නම් විනාඩි 15ක් විතර තියලා තමයි අපි ගෙදරින් යන්නේ. හස්බන්ඩ් කලින්ම නැගිටලා උයනවා. මට හැරුණේ දැන්. අපි බලමු එයා මොනවද උයන්නේ කියලා. මං නැගිටින කොටත් එයා ඔක්කොම ටික කරලා ඉවරයි. මාත් ඉතින් ටිකක් උදව් වුණා. මේ රටේ සිකුරාදාට දවල් 1ට තමයි කෑම කන්නේ. ඉතින් අනිත් දවස්වලට නම් 12ට. ඉතින් අද චුට්ටක් එක වෙනකන් ඉන්නකොට බඩගිනි හැදෙන නිසා තමයි එයා මට මුංගල ටිකක් ලිපේ තියලා තියෙන්නේ. අපි දෙන්නම එකතු වෙලා ඉක්මනින් උයාගත්තා. ඉතින් මං ඔයාලට වොයිස් කරන වෙලාවෙත් කොහා කෑ ගහනවා. එයාගේ වැඩේම ගහක් උඩට වෙලා මේ විදියට කෑ ගහ ඉන්න එක. අද හස්බන්ඩ් බත් එක හදලා තියෙන්නේ නිල් කටරොළු මල් තැම්බෙන්න තියපු වතුර වලින්. ඉතින් මං ඒ වතුර ටිකකුත් උණු වෙන්න නිවෙන්න තියලා දැන් මේ මූණ සෝද ගන්නයි හදන්නේ. ඔන්න අපේ කැම ටිකත් දැන් හදලා ඉවරයි. මෙහෙට දැන් ටිකක් එළිය වැටිගෙන තමයි එන්නේ. මම දැන් මූණත් සෝදගෙන ඇවිත් නිවෙන්න තියලා තිබුණු අර උණු වතුර එක බොන ගමනුයි ඉන්නේ. හස්බන්ඩ් නම් ලෑස්ති වෙලා ඉවර වෙලා පහන තියන්නයි හදන්නේ. ඉතින් සමහර දවස්වලට එයාලා ඉස්සරලම ලෑස්ති වුණාම එයා පහන තියනවා. මම කලින් ලෑස්ති වුණොත් මම තියනවා. එයා පහන තියනකම් මම ලෑස්ති වෙනවා. අද ඉතින් පයින් යන්නත් තියෙන්නේ. ඉක්මනටම වැඩ ටික කරගන්න ඕනේ. මට කලින් හස්බන්ඩ් ලෑස්ති වෙලා ඉවර වෙලා එයා ඇවිල්ලා මට කෑමක් කැව්වා. ඉතින් බත් නම් මට කන්න බෑ. ඒක කටක් තමයි මම කෑවේ. පස්සේ යාමට මුං ඇටි ටිකට පොල් ටිකක් දාලා කලවම් කරලා ගෙනත් කැව්වා. කොච්චර වැඩ තිබ්බත් හරිම සතුටින් කාලය ගෙවන්නයි මමයි හස්බන්ඩ්ුයි කැමති. කොච්චර දේවල් අපට කරන්න තිබුණත් ඒ දේවල් හිතේ ලොකුවට බරක් කරගන්නේ නැතුව හරිම සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවන්නයි අපි දෙන්න ආසමු. මම හෑන්ඩ් බෑග් එකත් ලෑස්ති කරගෙන අපි දෙන්න ගෙදරින් පිටත් වෙන්නයි දැන් මේ හදන්නේ. දැන් නම් හොඳටම එළිය වැටලා තමයි තියෙන්නේ. දැන් වෙලාව උදේ 7:00 විතර ඇති. දැන් ඔන්න ඔයාලත් අපි දෙන්නත් එක්ක ගමනේ යමු. අපි දෙන්නට ග්‍රැබ් එකක් දාගෙන උනත් වැඩපළ ගාවට යන්න පුළුවන්. ඒත් කිලෝමීටර් 1.5ක් වගේ පොඩි දුරක් තියෙන නිසා ඔයාලත් එක්කම මේ ලස්සන වටපිටාවත් බල යන්නයි අපි දෙන්න කැමති උනේ. අපි එක දවසක් පයින් ගියාට හැමදාම වගේ මේ පාරේ උදේට පයින් යන අය ගොඩක් ඉන්නවා. ඉතින් එහෙම පයින් යන්නේ වැඩපළවල් ළඟ අය. අපි දෙන්න පයින් යන ගමන් ලස්සන මලක් දැක්කා. ඉතින් මම නම් මල් වලට ගොඩාක් ආස කෙනෙක්. ලස්සන මලක් තිබ්බොත් මම ඒක කඩා ගන්නවා. හැබැයි එතන එක මලක් තියෙනවා නම් මම ඒක කඩාගන්නේ නැහැ. මම කඩාගත්ත තැන මල් යායක්ම තිබුණා. මම ඒකයි ඒකෙන් එකක් කඩාගත්තේ. බලන්නකෝ මේ මලේ ලස්සන ටියුලිප් මලක් වගේ හරිම ලස්සනයි. දැන් අපි දෙන්නා වැඩපළ ගාවට ගොඩාක් කිට්ටු කරලා ඉන්නේ. තව මීටර් 100ක් වගේ දුරකින් තමයි වැඩපළ තියෙන්නේ. මේ වෙලාවේ මගේ සතුට තියෙන්නේ මෙන්න මේ මල ඇතුලේ කියලා ඔයාලා කිව්වොත් විශ්වාස කරනවද?
ඔන්න අපි වැඩවලටත් ඇවිත් පංච් කාඩ් එකත් ගහලා ෆින්ගත් තිබ්බා. හස්බන්ඩ්ගේ ලොකර් එක තියෙන්නේ මගේ ලොකර් එකට යටින්. ඉතින් මමත් බෑග් එක දාලා මෙන්න මේ ජෙල් එක අරගෙන ගියා වොෂ්රූම් එකට මගේ කොණ්ඩේ චුට්ටක් උඩින් ගාගන්න. ඉතින් මේ ෆෑන් දාපුවාම ඒකෙන් එන හුළඟට කොණ්ඩේ චුට්ටක් අවුල් වෙනවා. මං අර කඩාගෙන ආව මලත් ලස්සනට එතනින් ගහගත්තා. බලන්නකෝ වැඩ නැති වෙලාවක මම මෙතන ඉන්න ගමන් ඇඳපු චිත්‍ර වගේක් තමයි මේ තියෙන්නේ. මම මැෂින් වල වැඩ පටන් ගන්න කලින් ඉක්මනට ගියා වතුර එකක් පුරවගෙන එන්න. මේක තමයි මං වතුර බොන බෝතලේ. මෙන්න මේ තියෙන්නේ අපේ ට්‍රාන්ස්පෝර්ට් එක. ඒක තාම හදලා නැහැ. ඒක කැඩිලා හැමම වාක් කරලා තියෙනවා. අර තියෙන්නේ අපේ කැන්ටින් එක. මගේ කලින් වීඩියෝ බලපු අය නම් දන්නවා. ඉතින් මේ තමයි එදා අපි අර කෑම ගෙනල්ලා දුන්න පූසොන්ගෙන් එක්කෙනෙක්. ඉතින් එයාලා හරිම හුරතල්. මං එයාවත් ටිකක් හුරතල් කරලා ඉක්මනට මේ වතුර එකක් පුරව ගත්තා. මැෂින් එකක් දැන් දුවන්න ලෑස්ති කරලායි ඇත්තේ. මෙතන තමයි මගේ මැෂින් එක තියෙන්නේ. ඉතින් මං මෙතන වැඩ කරන නිසා වැඩ නැති වෙලාවටත් වැඩ තියෙන වෙලාවටත් වැඩිපුරම මෙන්න මෙතන තමයි ඉන්නේ. ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මං කරන ජොබ් එක මොකද්ද කියලා. මෙන්න මෙතනින් එන්නේ සිගරට්. ඉතින් ඒව අරගෙන මට තියෙන්නේ මෙන්න මේ ට්‍රේ එකට දාන්න විතරයි. ඔන්න ඕක තමයි ඉතින් මම කරන ජොබ් එක. ඉතින් හස්බන්ඩ්ුත් ඉන්නේ මට චුට්ටක් එහායින් තියෙන මැෂින් එකක. පේන දුරින් වගේ තමයි ඉන්නේ. වැඩ තියෙන දවස්වල මැෂින් දුවනවා පැය 8ක් වැඩ අපි. ඒ දවසට වෙලාව යනවා තේරෙන්නේ නැහැ. හැමදාම මෙහෙම වැඩ නැහැ. අපේ කම්පැනියේ වැඩ නැති දවසක් ආවම අපි හැමෝම ෆ්‍රී එකේ ඉන්නවා. ෆෝන් එක බලන්න පුළුවන්. තව නිදා ගන්නත් පුළුවන්. කවුරුත් හොයන්න බලන්න එන්නෙත් නැහැ. මෙහි වැඩ කරන කොල්ලෝ නම් එහා පැත්තට වෙන්න තියෙනවා රූම් එකක්. අන්න ඒකේ නිදා ගන්නවා. ඉතින් ඔයාලට විශ්වාස කරන්න බැරුව ඇති නේද ඒ වගේ කම්පැනි තියනවාද කියලා. ඉතින් අපේ කම්පැනිය අපට ඒ වගේ නිදහසක් දීලා තියෙනවා. ඉතින් වැඩ නැති දවසට මම ඉඳගෙන ෆෝන් එක බල බල ඉන්නවා. මට නම් ඉතින් කොල්ලෝ වගේ නිදා ගන්න යන්න බෑනේ. මේ වගේ රටක ඒ වගේ නිදහසක් තියෙන එක කොයිතරම් අපිට වටිනවද කියලා වැඩ නැති දවසකට තමයි තේරෙන්නේ. අපේම රටකවත් අපට ටික වෙලාවක් ෆ්‍රී වෙන්න දෙන්නේ නැති කම්පැනි තියෙද්දි මේ රටවල් වල මෙහෙම නිදහසක් දෙන එක අපිටවත් හිතා ගන්න බෑ. ඇහෙන්නේ මැෂින් සද්ද විතරක් වුණාට හස්බන්ඩ්ුත් මට ළඟින්ම ඉන්නව නේද කියලා මතක් වෙද්දී හරිම සතුටක් දැනෙනවා. දැන් වෙලාව නම් හවස 5යි. අපි ඕෆ් වෙන්නයි හදන්නේ. වැඩපොලේ තිබ්බ හෙල්මට් එකකුත් අරගෙන මම මේ මැලේ අක්කා කෙනෙක් එක්ක ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඉතින් හස්බන්ඩ්ුත් යාළුවෙක් එක්ක බයික් එකේ එන්නේ. දැන් මම මේ හවස පහන තියන්න හස්බන්ඩ් එනකන් මල් ටිකක් කඩා ගන්නවා. මගේ ලොකර් එකේ මං දාලා තියෙනවා හුසොන්ට දෙන්න ඕන කෑම පැකට් එක. ඉතින් මං එයාලටත් පැකට් එකකින් කෑම ටිකක් දාලා ගෙදර ගියා. අද දවසම ගොඩක් වැඩ තිබුණ නිසා අද උයන්නත් ටිකක් කම්මැලි වගේ. ඉතින් අපි දෙන්න හිතුවා අද රැට එළියෙන් ගිහින් කන්න ඕනි කියලා. මැලේ අය නම් මේ වෙලාවේ වඳින වෙලාවක්. ඉතින් ඔයාලට පල්ලියේ සද්දෙත් ඇහෙනවදී මෙන්න මේක තමයි මගේ අවුට්ෆිට් එක. මෙහි ඉතින් චුට්ටක් රෑ වෙනකොට පොඩ්ඩක් සීතලක් වගේ දැනෙනවා. ඉතින් ඒකයි මම අද්දිකට මැදගත්තේ. බයික් එකක් නැති නිසා අපි දෙන්න ළඟම තියෙන කඩේකට තමයි කන්න ආවේ. ඉතින් මේ කඩේ අපේ ගෙදර ඉඳන් මීටර් 50ක් වගේ දුරකින් තමයි තියෙන්නේ. මම මේ බොන්නේ දේගෙඩියක් කපලා මිරිකලා හදපු වතුර එකක්. ඉතින් මැලේසියාවේ ගොඩක් අය කනකොට ඒ වගේ බීම එකක් ගන්නවා.
හැමදාම වගේ අපේ ජීවිතයට එන පොඩි පොඩි අභියෝගවලට සතුටින් මුහුණ දීලා අද දවසත් ලස්සනට ඉවර කරගන්න පුළුවන් වුණා. අද වීඩියෝ එකත් එක්ක දිගටම හිටපු ඔයාලට මම ගොඩාක් ස්තුති කරනවා. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.